got facts over tracks. Listen, that spitting slow, spitting fast. I can roast, I can gas. Think I'm okay at last, but I don't know if that can erase all the past and the pettiness. A reflection of the emptiness. Hilarious, you think you're worth my time, you're delirious. Mysterious, because you hide behind a fake exterior. Inferior, you know I'll always be a bit too. හෙලෝ ට්‍රැවලර්ස් ගොඩ කාලෙකට පස්සේ අපි අද වීඩියෝ එකක් අරගෙන ඔයගලන්ට අපි යනවාද ලිප්ටන් සීට් පින්කීමයි අපි ඊයේ ගම්පහ සිට දියතලාව දක්වා නයිට් මේල් එකේ ආවා ලස්සන ජර්නි එකක් රෑ නම් කිසි දෙයක් පෙවුන්නේ නැහැ හැබැයි උදේ මාර ලස්සනයි ඉදල්ගස් ඉන්න ඉඳන් පට්ටිපොළ ඉදල්ගස් ඉන්න ඔහිය හපුතලේ දියතලාව ඒ එන ටිකේ සන්ලයිට් එක තිබ්බා මාර ලස්සනයි. එතකොට දැන් අපි දියතලාවෙන් බයික් එකක් අරගෙන පින්කීමයි යනවා. පළවෙනි ජර්නි එක දියතලාවේ ලිප්ටන් සීට් බාන්න. දැන් අපි ඉන්නේ ලිප්ටන් සීට් යන පාරවල් දෙකක් තියෙනවා. එකක් තියෙනවා හපුතලේට ඇවිල්ලා හපුතලේ හරහා ලිප්ටන් සීට් යන පාර. අනිත් එක බණ්ඩාරවැලට ගිහලා බණ්ඩාරවැලෙන් ලිප්ටන් සීට් යන පාර. අපි දැන් ඇවිල්ලා ඉන්නේ හපුතලේ යන පාරේ. මේ පාර මාරම ලස්සනයි. දෙමළ ගම්මානයක් මැදින් තමයි යන්න තියෙන්නේ. පින්කිට පිස්සු වෙලා ඉන්නේ ෆොටෝස් ගහන්න මේව ගන්න අතර වෙලා මේ බාන්න ඈත ඔය ඈතින් පේන්නේ ඔය සම්පූර්ණ පේන්නේ හපුතලේ නගරය. ඔය ඈතින් පේන රිච් ලයින් එක මේ සම්පූර්ණ තේවතුයයි ලයින් තියෙන්නේ. එහෙනම් වැස්සකුත් එන්න හදන්නේ. වැස්සර කලින් අපි යනවා ලිප්ටන් සීට් බාන්න. ලිප්ටන් සීට් වලට ගිහිල්ලා අපි ඉතුරු වීඩියෝ එක අරන් එන්න. ක්ලයිමේට් එක මාරගෝල් මාර ලස්සනයි. දියතලාව බණ්ඩාරවැල බදුල්ල එනවනම් අනිවාර්යෙන් යන්න ඕන තැනක් තමයි ලිප්ටන් සීට් කියලා කියන්නේ. ලිප්ටන් වතුයායේ ලිප්ටන් ඉඳන් හිටපු සීට් එක බලන්න තමයි අපි යන්නේ. එහෙනම් අපි ලිප්ටන් වලින් හම්බෙමු. අපි රැඳින් සිටින අපිත් එක්ක අපි කවුද? Travel with Pinky. Welcome to the Lifton Seat, sir. Welcome to the Lifton Seat. මෙතන විශේෂ තියෙනවා කියන මැඩම් ලංකාවල තියෙනවා පළාත් 9යි. මේ පළාත් 9න් පළාත් 5ක් බලන ලිෆ්ටන් සීට් එක විශේෂයි. උදේ ඉඳන් මැඩම් හරි ලස්සන පේදිලිට පෙනුණා. පළාත් 5ක්. පාව්. yes මැඩම්. ඩබල් කියන්නේ 12යි පස්සට මිස්ටේක් පටන් ගන්න. නල්ල හොඳ පේදිල්ල මැඩම්. මෙතනින්ද බලුවම මධ්‍යම පළාතට පේනවා නූරලිය, ශ්‍රීපාද, පිටුරුතලාකල, ඕටන්තන, අම්බගල, වෙල්සන්, පට්ටිපොළ, කිරිකල්පොත්ත, අග්ගල, නක්කල් ස්වනකා පේනවා මැඩම්. අරපතේ සබරගම් පළාත පේනවා හොඳ පේදිලින මුඩෝල ජලාශය එම්පිලිපිටිය සඳරිකවව සූරියවව මත්තල එයාපෝට් බලවන්ගොඩ බම්බයින්න පූරකල පන්සල ඔක්කොම පේනවා එලිම දකුණු පළාතට හොඳ පේදිලින අම්මතට මෝතු කතරගම තිසමරම වෙල්ලව රැස්සරව පේන අඳපන කලවව වැඩිහිටි කන්ද එතිලිවව පන්නවැල වීරවල තිසමරම වව ලුලගම්බෑර ලයිට් හවුස් වනකා පේනවා මැඩම් අර උඩට ගියාම නැගෙනහිර පැත්ත පේනවා අර උඩට ගියාම අර පැත්තද ඔව් මැඩම් අම්පාර සිම්බලන්ඩුව බුත්තල අරගම්බ පොතුවිල් මොනරාගල බැලවත වනක පෙනමනම් මේ ඌවා පළාතට බදුල පසර නම්මුණු කුලෙල්ල මය්යාංගන වනක පේනවා මෙතනට උස තියෙනවා මැඩම් මීටර් වලින් 1970යි අඩි 6300 තියෙනවා මොඩ මටන්දලා උසයි මේ ටච් එක වාඩි වෙලා ඉන්නේ නැත්නම් ලිප්ටන් සර් කියන එක නේ මැඩම් මෙයා තමයි 1800 ලංකාවට අවිලා තේ අදවලා ලිප්ටන් ස්ලෝන් ටී කියලා පළවෙනි අඳලා දුන්න එක නේ මෙයා තෝමස් ලිප්ටන් එයාගේ වත්ත තමයි සම්පූර්ණම නක්කර 2500 තියෙනවා මම ලිප්ටන් සර් තමයි ඉතින් මේ යනකොට ආණ්ඩුවට දීලා ගියා ආණ්ඩුව කියන්නේ මම එත් එකේ සිනමා මෙතනීම කාලේ තමයි දීලා ගියා දීලා කියන මම තමයි මේ ස්කොට්ලන්ඩ් කියලා නැති වුණා ඒත් උඹ මේ ඉන්නකොට මෑට පොඩ සුපර් පොඩක් වැඩි වුණාට පස්සේ දැනගෙන තමයි ස්කොට්ලන්ඩ් කියලා නැති වෙනකොට වයස 83 ඊට පස්සේ දුවලා තමයි එත් දෙක වෙනකම් පාලනය කරේ දුවලට කරගන්න බැරි වුණාට පස්සේ තමයි මම ආණ්ඩුවට දුන්නේ ආණ්ඩුවත් අවුරුදු 20ක් විතර පාලනය කරා ඒගොල්ලන්ට පාඩි යනවා කියලා දැන් ප්‍රයිවේට් ලංකම් කම්පැනි කියලා ඒගොල්ලන්ට බදු තියලා තියෙනවා මට කියන්නේ මම මොනනම් මම බත් තමයි තියලා තියෙන්නේ දැන් මුළු ස්ටේට් එකේ ලංකම් කම්පැනි තමයි නඩත්තු කරන්නේ මොකෙන්ද ලංකෙම එකකින් ලංකෙම මුළු ස්ටේට් එකම නඩත්තු කරන්නේ ඒකයි මෙතන විශේෂයක් තියෙනවා කියන්නේ මැඩම් ලංකාවල තියෙන පළාත් 9 වලින් පළාත් 5ක් බලන එකේ තමයි ලිප්ටන් සීට් එකම විශේෂයි ඉස්සල්ලා තේ අඳුරගත්ත එකේ නැවිලා ටේම් ස්ටේලර් ඩෝල් කොන්දර කෙන්ඩි කියන්නේ මැඩම් මෙයා තමයි ලංකාවට මුලින්ම කොපි කරනවේ කොපි කරන ලදන මේ සැකලට දුන්නා ඊට පස්සේ මොනවද කරේ ඉන්දියාවේ කියලා තේ ගන පෙරහැදෙනිය පෙරහැදෙන එකනලා තේ දුවා ඒක පොළොවරිගෙන ඊට පස්සේ මොනවද කරේ කෙන්ඩි ලූල් කන්දුට අරන් ඉලා තේ දුවා දෙනොත් පළවෙනි තේ එකක් තියෙනවා මැඩම්
කෙන්ඩි ලූල් කොන්දර දෙල්දොට එයාට අදාගන්න බැරිුණට පස්සේ තමයි මෙඩම් මෙයා දවලා ලිප්ටන් ස්ලෝන් ටී කියලා ඕල්ඩ් රටමේ ප්‍රසිද්ධ කරගෙන මෙයා චේ තෝමස් ලිප්ටන් සිට් කියන හේතුව අතන බෝඩ් එකක් ගලක් තියෙනවා ගල තමයි ලිප්ටන් සර්ගේ ඇත්ත සීට එකක් ස්කෝප් පිටින් ගිහලා උදේ පාන්දර අතන ගලක වාඩි වෙලා තේ බීගෙන මුළු ස්ටේඩ් ලිප්ටන් සර් බලනවා ඒ වාඩි වෙච්ච ගලයි ඔව් මැඩම් ඒ වාඩි වෙච්ච ගලයි නම තමයි මෙතනට ලිප්ටන් සීට් කියලා වෙයි මෙයා තමයි ලිප්ටන් කියලා ඕල්ඩ් රටේ දැනගන්න ඕන කියලා තමයි මේක පිළිම අදලා ගෙනල්ලා මෙතන දෙලා තිනවා ඊට අමතරව දැන් ලිප්ටන් සර් කොහමද ලංකාවට ආවේ කියලා හේතුව මේ ඕස්ට්‍රේලියාව යන තමයි තරණ කාලේ කොළඹට ආවේ කොළඹට ආවට පස්සේ මෙන්න මෙයා තේ ස්පොට් කරපේ දැක්කට පස්සේ මෙන්න ආසක් හිතනවා තේ බිස්නස් එකක් කරන්න ඕනේ ඊට පස්සේ තමයි එයාගේ පාදර්ට කියලා ඇහුවා my father man going to the Australia my like the deep business why my son going to the Australia no father like my like in the deep business okay Michelle you like in the business ඊවට පස්සේ තමයි කෙලිම ඉංග්‍රීසි කියලා තේ ස්පොට් කරලා ටිකට් එක දුන්නා පස්සේ මොනවා කරේ ඊළඟට ගියා ස්කොට්ලන්ඩ් කියලා ටී ෂොප් එකක් හදාගෙන ටිකට් එක දුන්නා පස්සේ ඕල්ඩ් රටම ලිප්ටන් සර් ප්‍රෙසිඩන්ට් උනා පස්සේ දැන් මම එයා හිතන අපි ලංකාව දන ප්‍රෙසිඩන්ට් කොහමද අපි ලංකාව ප්‍රෙසිඩන්ට් කරන ඉතාලගෙන තමයි ඉන්දියාවෙන්දලා කට්ටිය ගෙනලා මේ කැලේ උකුම සුද්ධා කරලා තේවත් උත්තා දවලා ටී පෙට්ටිත් හදලා ඉන්දියාවෙන්දලා අපකට ගවලොත් හදලා දීලා ලිප්ටන් ස්ලෝන් ටී ලිප්ටන් ලාගෝජි කියලා අපේ ලංකාව දෝණු කරපේකනද මෙයා චේ තෝමස් ලිප්ටන් Thank you very much. Okay, sir. Good luck, sir. All right. ඉතින් දෙවෙනි view point එක නේ. අපි ලිප්ටන් සීට් එකේ දෙවෙනි view point එකට යන්නේ. සම්පූර්ණ පැහැදිලි කතාවක් හම්බුණා. එතන හිටපු ගයිඩ් අංකල්ගේ අපි රුපියල් 150ක් විතර දුන්නා යාට ජීවත් වෙන්න එකකින් කියලා කිව්වා. මේ තියෙන දෙවෙනි view point එක view විදියට ඉතුරු පළාත් ටික බලන්න. මෙතනින් තමයි යන්න තියෙන්නේ. සා ලිප්ටන් ලාවෝජී එකයි අනිත් එක මොකද්ද? ලිප්ටන් හිතන්න ලිප්ටන් කියන පොර කොහොම චරිතයක්ද කියලා අක්කර 2500 බලාගෙන අන්න අතන්ට වෙලා උදේට ඇවිල්ලා හස්සය පිට ඇවිල්ලා තේක බෙබි පළාත් පහ බලන් ඉන්නවා කියලා කියන්නේ ඌ කොච්චර සැපක් ලංකාවේ අරන් තියනවද? ගවර්න්මන්ට් එකට දීලා ඊට පස්සේ ගවර්න්මන්ට් එකටත් කරගන්න බැරුව දැන් දුවලා කරලා ඊට පස්සේ ගවර්න්මන්ට් එකට දීලා ලිප්ටන් ඇතුළට පස්සේ දුවලා කරලා දුවලට මේක කරගන්න බෑ කියලා සිරිමාව මෙතින් කාලේ ගවර්න්මන්ට් එකට දීලා ගවර්න්මන්ට් එකත් අවුරුදු 20ක් කරලා කරගන්න බැරුව දැන් නැවත ප්‍රයිවට් කම්පැනි එකට අක්කර ගාන හරින් කරලා තියනවලු. හිතන්න ගවර්න්මන්ට් එකට කරගන්න බැරි තැනක් අක්කර 2500ක තේ අර පැත්තෙන් පේන්නේ තිස්ස මහරාම කෑල්ල. මේ පැත්ත අර වැවක් පේනවා මොන වැවක් දන්නේ නැහැ. කිව්වා ඒ වැව. මිස්ට් එක හින්දා චන්ද්‍රිකාව කියලා තමයි කිව්වේ මිස්ට් එක හින්දා පේන්නේ නැහැ හරිය. අර හරි සබරගමු. ඔව් අර කෑල්ල සබරගමු පළාත. මේ ටික.
ලේසුද නේද? ආවට පාඩු නෑ බලන්න. එන පාරේ නම් මාර ලස්සනයි. ඇත්තටම මස්කෙලිය වගේ ඒ වගේ ෆීලින් එකක් තියෙන මස්කෙලියේ අර මේ අපි ගාට්නෝ වතුයාවේ මැදින් යද්දි ඒ තිබ්බ ෆීලින් එකම ආවා. අර බලන්න උකුසර ඇස් මට්ටමේ යන්නේ අර බලන්න. නේද? උඩට ඇටිටියුඩ් එක වැඩි ඇති උඩට යන්න. ඒකට ඒ වගේ ෆීලින් එකක් තමයි තිබ්බේ මෙතන ඉඳන් එද්දි. අපේ අවාසනාවකට ඩ්‍රෝන් එක වැඩ කරන්නේ නැති ගා ඩ්‍රෝන් එක දාලා ඩ්‍රෝන් එක වැඩ කරන්නේ නැතුව ගියා. එර එකක් ඇවිල්ලා ඒක හදාගන්න. ඉස්සරහ නැත්තම් මාර ලස්සන වීඩියෝ එකක් තියෙන එක පෙන්නන්න බෑ. දියතලා බණ්ඩාරවල එතකොට ඇල්ල යනවනම් අනිවාර්යෙන් එන්න ඕන ප්ලේස් එකක් තමයි මෙතන. ටිකට් එකක් ගත්තා. ටිකට් එක දෙන්න බෑ. ටිකට් එක රුපියල් කොහොම ටිකට් 3ක් දුන්නා. බයිසිකලේට රුපියල් 300ක් ගත්තා ටිකට්ස් වලට. මේ තියෙන ටිකට් දෙක. වෙන්න මේ ටිකට් දෙක. එතකොට මේ තියෙන ටිකට්ස් දෙක. දඹතැන්න ටී ස්ටේට් එකේ එන්ට්‍රන්ස් 150යි බයික් රුපියල් 100යි රුපියල් 400 ටිකට්ස් වලට ටිකට්ස් අරන් තමයි එන්න දෙන්නේ. ඒක ප්‍රයිවට් ස්ටේට් එකක් ඉඳලා වෙන්නේ නැති. එනවනම් අනිවාර්යෙන් එන්න ඕන. එතකොට අපට අර කිව්ව අංකල් කිව්ව විදිහට වාහනවල එන්න අමාරුයි. හැබැයි එහෙමනම් ලොකු ප්‍රශ්නයක් නම් දැක්කේ නෑ. දැන් අපි මේ කියන්නේ බේකස් බෙන්ඩ් ගියා. බේකස් බෙන්ඩ් වලට අමාරු වාහන වලින් ප්‍රශ්නයක් නෑ. ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් උත්තරයි පාරු පිටිනකම දාලා කාපට් කරලා තියෙන ප්‍රශ්නයක් නෑ. බයික්ස් වල එනවා නම් ගොඩක්ම හොඳයි. ඉතින් අර මේ තියෙන කූල් ෆීලින් එකයි චිල් එකයි දේවතු මැදින් ඉඳි මාරු ලස්සනක් තියෙන එක නම් කියන්නේ තේරෙන්නේ නෑ. ගාට් ගියා වගේම තමයි. ගාට් මාරු ලස්සනක්. ටී සෙට්ස් ටික 5 වෙනකන් ඉන්න පුළුවන්. උදේ 8ට එන්න පුළුවන්. 5 වෙනකන් ඉන්න පුළුවන්. උදේ 6ට අනිවාර්යෙන් එන්න මේ. ඔව් 6ට එන්න කියලා තමයි කිව්වේ මේ සන්රයිස් එක බලන්න. ගොඩක් ෆොරිනර්ස්ලා ඉන්නේ සන්රයිස් එක බලන්න. ඒතකොට මිස්ට් එක නැති හින්දා සම්පූර්ණ කතාව පේනවා. අපි දැනන් හිටින අපිත් උදේම එනවා. එනවාට අපි එහෙම දෙයක් දැනන් හිටියේ නැහැ. පස්සේ දවසක ආයෙ ප්ලෑන් කරනවා ඩ්‍රෝන් එකක් හදාගෙන නැවත එන්න මෙහාට ආවෝ. අපිට දියදලා ඉඳන් කිලෝමීටර් 6ක් කිලෝමීටර් 9ක් දියදලා ඉඳන් කිලෝමීටර් 10ක් වගේ තිබුණා. පැයක වගේ රයිඩ් එකක් තමයි බයික් එකේ තිබ්බේ. අපි මගින් අතර වෙලා ලස්සන ලොකේෂන්ස් තිබ්බා. බහගෙන තමයි ආවේ. අද එහෙම පේනවා මේ තනිකර සානුවක් වගේ නේදන්නේ තේ තිබිලා තේ ගලවලා දුවන. කොහොමද ලස්සනයි. අනිවාර්යෙන් එන්න ඕන දැනක් ඕගොල්ලොත් එන්න. ලිප්ටන් ඉඳගත්ත තැන බලන්න. දිස්ත්‍රික් නෙමෙයි පළාත් 5ක් වෙන view point එක. අපි පිටි එකක් අරගෙන ලිප්ටන්ගේ සීට් එකේ සිද්ධිය උදිලා ලස්සන ෆොටෝ එකක් ගහලා පිච්චර් පොස්ට් එකක් ගහලා අද දවසේ අපි චාරිකාව මෙතන ඉවර කරනවා. දියතලාව කපුතලේ ලිප්ටන් සීට් අනිවාර්යෙන් මේ පරිසරය ඉඳලා ගන්න අපිට රට යන්න ඕන නෑ. ලස්සන බලන්න ලංකාවේ තුන්දරක් ලස්සන දැන් තියෙනවා. ඒක චාරිකාවේ යෙදෙන්න. එහෙනම් අදට අපි නතර වෙනවා. ට්‍රැවල් විත් පින්කි අපිත් එක්ක රැඳින්න අපේ channel එකත් like කරන්න. ෂෙයා කරන්න සබස්ක්‍රයිබ් කරන්න. ට්‍රැවල් විත් පින්කි අපේ channel එක Facebook page එකක් තියෙනවා ට්‍රැවල් විත් පින්කි කියලා. ඒකත් follow කරගන්න. එහෙනම් ජය වේවා. ඇවිදින්න කවදාවත් ගෙදරට වෙලා කැම්ප් එක තම්බ ඉන්න එපා. පුළුවන් තරම් ට්‍රැවල් කරන්න. මේ තියෙන සුන්දරත්වය විතරයි. එහෙනම් කියනවා ජය වේවා. අපි ට්‍රැවල් විත් පින්කි